පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඇත්තටම ජීවිතයක් තියනවාද? ඇත්තටම තියනවාද? ඇත්තට කිව්වද බොරුවට කිව්වද? මොකද කරන්නේ? පොඩ්ඩක් කොහොමද ගිහින් බලමු. අපිට කිව්වෝගේ මෙන්න මේක මෙතන තියෙනවා. මරී මරු දැන් එළම අපි ගොඩ තමා. හරි දෙයියෝ දුන්නා වගේ මේකත් දැන් තියෙනවා. හරි. දැන් කාත් එක්කද මම මේ කියන්නේ මට තනියම යන්න මේ වැඩේ කරගන්න වෙන්නේ. කාත් එක්කද මම යන්නේ? අයියේ කොහොමද ජීවිතේ? මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දාලා කියන්නේ. මොකද වෙන්නේ? බොක්ක කොහොමද වෙන්නේ? ඔකේ වෙන්නේ. ඈ? මොකද රටේ තියෙන බං? මචං බොක්ක මම මේ නිදාගෙන ඉද්දී මට දේවතාවක් ඇවිල්ලා කිව්වා මෙහෙම නිදානයක් තියෙනවා කියලා. මම ගිහිල්ලා බලද්දි තිබ්බ මේක. මේකේ මං හිතන්නේ තිය රත්තරන් නිදානයක්ද මොකක්ද කියන්නේ හොයන්න යන්නද? යමුකෝ ආයි නිකම් තියෙන කරේ යන්කෝ ආයි. යන්. ඔය නිදානේ පොඩ්ඩක් දෙන්නවද කොලේ? බලමු. නිදානය? අයියා නිදානයක් කරනවා. මාත් යන්නේ. අයියේ මාත් නිදානේ වන්දිනවා. ඔයාව එක්ක යන්න පුළුවන්ද? ඔයා පොඩි වැඩිනේ. දැන් මට යන්න ඕනේ. ඔයාත් එක්ක තව කවුරු හිතේන එක්ක යන්න තිබ්බා. ඉන්නකෝ මන් දන්නේ. මම එක්කෙනෙක් එක්ක එන්න. හෙලෝ ඉතින් හෙලෝ තනුර මේ ඔයාලා එන්න පුළුවන්ද ගමනක් යන්න? කොහෙද යන්නේ? නිදානයක් කරන්න යන්නේ. නිදානයක්? එහෙනම් මාත් එනවා. එහෙනම් දැන් දිනවා බයි බුස්සන්නේ. හානේ මන් දෙන්න. තියනවා. දැන් මේව ගන්නත් ඕනේ යන්නේ. හරි මම යාළුවා එක්ක කරගත්තා. දැන් මට යන්න පුළුවන් නේ? එහෙනම් ඔයාත් එන්නකෝ. මේ යනවා නම් ඉතින් මේ මේවට ඕන කරන බඩු ඒවා මේ වරගන්න ලෑස්ති කරලා තියෙනද? අපේ බඩ කලලෙන්ද? A few moments later. මේ තියෙන වැඩකට බෑග්ද? බෑග් එක මේ ලෑස්ති කරලා. එන්න. කියාදි මෙන්නේ. තරුවෙන්ද? බොක්ක යයිනා මැනික් ගන්නද? කට්ටියම ආවනේ. එහෙනම් යමු ඉතින්. මැප් එක බලාගෙන. එන්න. කොහොමද සල්ලිදාර වෙලා ඉති එන්න. අම්මා කියන්නේ තියෙන බා. මේක තියෙන විදිය වට යන්නේ බා යන්නේ තියෙන රවුන්ඩ් යනවා. එද මම යන්නේ. මේක හදපේ කාට මොල් ගමාරුවද කොහෙද? නෑ කෙලින් යන්නේ. යන්. ඔය දැන් අනිත් එක ඒකම නාරුවටම කැවුනේ. ඔයි ගොම්බා. මේ වරේ යන්න. ආයි මගුලක් දිහා බලන් ඉන්නවා. මැණි කන්න කමන්නේ ගලක් දිහා බලන් ඉන්නේ. ඉස්සු හැටි. මොඩින්. මම බලන්නකො මේක කැලන්නේ ඔය. උඩ කැටිය හොයාගන්න වෙයි. මේක තමයි එහෙනම් යන් බලන්න කොහෙද යන් තියෙන්නේ මේ මෙහෙම මෙතන ඉස්සරහට යන්න තියෙනවා. ඔබන් අර මේ රූටේ තේන හොද වෙලා නැත්නම් තව ටිකකින් ආයි අතන හිර වෙලා ඉන්නේ. මල්ල මද්ද. මේ සිටියේ හැටියට මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මේ කැලෑවට මල්ල හත්තිලා මොන සතා සර්පයා ඉන්නවද දන්නේ නැහැ. කෑවොත් එන ඉවරයි. බලකජ්ජ ගන්නවා වගේ තමයි. අර මන් දෙපිල්ලෙකුත් නෑ යකෝ. මේ පාර නෙමෙයි ඔයි. අර කොස්ලා පැත්තේ යන්න ඕන. මෝඩිය දෙන්න. මෙහෙම. හරි. මේ පාරෙන් ඔය යන්න තියෙන්නේ. මේ වරෙන් මගේ පස්සේ. ඔයි. මේ වරේ.
අම්මට සිරිය. ඉතින් හොඳයි. මොකද මේ කප්පි කරන්න පුළුවන් හොඳ පාටයක්. අබ්ද බං මේකේලි. ඔය ටේබල් දැම්ම හැකි. කොහෙද ඔය වැටෙන්නේ? මේ මොකෙද කොමේ? ආල කන්නේ ගොඩයි. ඔය කවුද? මොකයි මේ අට වියෝති පොදි? දැන් මම හොව. මං යහෝදයක් ඔතගෙන් ඔබ මොකෙද්ද? බලන්න. අපි යන්නේ යනවා මේ සිටීමක් කරන්න ඔබ බා සිටීමක් කියලා. ඔව්. දෙන්න උඹලට ඕන්න ඔයාලේ මාතක සටනකට. ඉන්නේ ඉසිනේ. අයිනවද ඔබට? මේ වරෙන් යකෝ. මල හත්තිලා. නැගිටවා. තෝ මගේ යාළුවට ගෙනින්න. තෝ සුප පල යවුවානේ ගෝතයා. හරි දෙවෙනි මෙම කමුණා. පල පලයන් පල දාන මේක මන් දා ගන්නත් අම්මට අනේ කොහෙද යන්නේ? මේ ඉඳහන්න නැති පොඩ්ඩක් බලන්න යන්න. අර කාලා කන්නේ දෙන්න නවත්ත ගන්න. ඒ වරෙන් ඔයි ඒ වරෙන් තොටත් එක කිය. කැලෑවෙන් එළියට යන්න තියෙන්නේ. අංගන් එළියට මෙහෙමනේ. අම්මට උඩු අර යකා නම් කෑවා මගෙන් කෑමල් මෝඩයක් එක්කුණා. කොහොම කැඩා මයිල ගහක් තියෙනවා. මයිලෝ නැති දන්නේ. අර යකාව මට ආය හම්බුනොත් ඔකනේ මම අයිනව ඕට්ට කරගෙන යන්නේ යකෝ මහපාරක් තියෙනවා. ලෝකයකට වත්තම එහෙම මන්ද ස්පයිඩර් මෑන් නැති. අම්මයි යමු. අම්මට සිරි. කටු යකෝ මේකේ කටු. අයින් කවුද දන්නේ මේ වගේ ගෙවල් හදලා තියෙන්නේ. රනිල්ගේ හොල්ලේ වැඩ. පාර බල මාරු වෙන්නේ එපා. මේක ගෙවල් හදන්නේ අප්පද කොල. ඒ හැටියට මේ පැත්තෙන් යන්න තියෙන්නේ මචං. ඩක් එහෙම තියෙන දිහා බලන්න ඕනේ. ලින්ඩාක් අන්න මචං තියෙනවා. යන්නේ වරෙන් කොපිලා දෙන්න. මොනවද කතා කරන්නේ? අර මැච් එකේ කියවන්න දෙනවා. මේක තියෙනවා මේක. දැන් මේ මම කියන්නේ විදේ කොහෙද දන්නේ තියෙන්නේ. මන්ද ඉඳ වට කර කබර ගෝයා ඉන්නවත් දන්නේ. මම හොලන් බාල අපරාධ මිනිස්සු දෙනවා වගේ යමන් ඉස්සරහට. ඉරියක් දියකෝ අලක් දෙයක් මොඩි අපාරක් තියෙනවා කො ඉස්සරහම මොඩේ. මේක නම් අතහැර දාමු. මේ හැටියට මචං මේ ලිඳ පිටිපස්සේ ගඩොල් කැටයක් තමයි තියනවා කියන්නේ. බලහන් දැන් කඩොල් කොහෙද තියෙන්නේ? කඩොල්. හැමතැනම ගඩොල්. අම්මේ මේක දුන්නේ. ගඩොල් හම්බුණා. ගඩොල් තිබ්බා. එයාලා අරගෙන ඉන්නවා මොඩයිනේ. අපි මොඩයි. අම්මට සිදු ගල්. ඒ ටික නම් තියෙන ඔබ ගාන කෑ දෙනනේ. එක්කල බලන්න මොනවද? ඒ ලොල්ලෝ. මේ වරේ යන්න. මෙතන ඉඳන් අම්මේ බල. පක්කබර හැදෙනවා මේක දිහා. දෙගණියකෝ හරියට බිම. ඉඳ ගන්න කියන්නේ මේ එන්නේ හිත ගන්න තමයි. අදල බලන්න. කොහොමද මේක මෙහෙමද මෙහෙමද? මේ ලබ්බ. හදපු එකට මෝල්ලම්. ඒ මදි වට යකෝ. අතින් තියවද? කොහෙද මේක තියන්නේ? මෙතන ඉන්න මෙතන ඉන්න. හරි මෙහෙම කියමුකෝ. තුන ඔක හතරෙන් එක තියනවද ඔගේ? කො මෙහෙම එන්න ඕනේ. අනේ මන්ද බතිය බලහ. අනේ මන්ද මෙහෙමද මන්ද. ඕ මෙහෙම එන්න. තව කෑලි කීපයක් විතර ඕනේ. තුන්වෙනි මැප් එක ගන්නකො අපි යන්. අයියෝ. යන්නකෝ. යා. යන්. ඔළුවට හොයනවා. මෙන්න මැප් එක හැදුවා මෙන්න මෙහෙම තමයි බයි යන්න. ඔබ දෙන්නත් මෙහෙම. මේ යනවා මන්ද ඔය මඩ බඩුවට. අයින් බා. අයියෝ වගේ. මොන යකා. යුවා. බලහන් ලබු තියනවාද කියලා. ලැබුණේ.
අබු කම්පියුටර් එකක් නම් තියෙනවා. වටින බඩුනේ. කොහෙන්ද යන්න තියෙන්නේ? ඒකේ ඇටියට අන්න ගොඩ නැගිලා තියෙනවා මම. මේ මොඩේ දෙන්න මෙහෙම. වරෙන් යකෝ. අයියෝ කතා කර කර කොහේ යනවද මංගා? මොනවද කොට පිටින් කතා කරන්නේ? අම්මට සීයා. මේ මොකෙද්ද බම් මේ? අර හම්බෙච්ච ගානේ බං. ඔය යකෝ බලන්න. යන්නේ මැට් එක නේද ආයි කන්න ඕනේ නෑ. ඇයිද? ඔබ අපේ උට ගහනවා. මල්ලි මල්ලි මේ. ලම්පත් කරන්නේ බලයන් A few moments later. टोपी टोपी साध्यात बद्दल नसुन आपण रस्ता ඈ අපි අරන්නේ සද්දයක් බද්දක් කරලා ගහනවා අනිහා යට හිටින් තපුලා තුන්නේ. ඔහොම හිටපියේ කාලා කන්නේ හෙවරයි යන්න. කොහෙද යන්නේ? බෑග් කරන් ඉන්නේ टोपी देना කරපුලා අපන්නේ අර පොඩි කල්ලගෙන දෙන්න කිව්වද එකට ගැහුවා. මම යමන් ඇතුළේ ඒ टोपी දෙන්න මෙහෙ ඉන්න මෙහෙට වෙලා හිටු टोपी දෙන්න ෂුවර් නෑ टोपी දෙන්න මෙතන මෙතන වෙලා ඉන්න අපි දෙන්න එනක බෑග් එකක් තියාගෙන ඉන්න टोपी දෙන්න මැරුණොත් එහෙම අපිනේ වන්දි ගෙවන්න ඕනේ මගුලා කරන්න ඉන්න නෙවෙයි ඒ කඩන්නේ නිසා නෑ ඒ තියෙන්නේ මේ වෙන එකද හතර නේ ඔව් මේ හතර වෙන්නේ. මේ උස්සන්නට පුළුවන් යන් ආතල් දෙක ස්ටූන් එකේ ඔය තොගේ කොහෙද වනේ අයියෝ මේක ගවේෂණය කරන්න ඕන වෙන දවසක වරි ආයි ඒක නැති අමාරු වතුර නෑනේ අරෙන්න තියෙන්නේ. ආහාර ඔය කොහෙද ඔය යන්නේ? මේ වරේ කොට ගහන්නේ මේකේ අයියෝ හැමතැනම මේ පිස්සා වාඩි කරන්නේ අර මොකක්ද ඔය ඕක දීපන් මට. ඔතන ඩලබ්බක් කරනවා. මේ තියෙන්නේ පස්වෙනි මැප් එක මචං. තව තියෙනවද දන්නේ? පස්වෙනි එක ඒ වගේම අවසාන එක මේක. කට්ටිය කවුද එන්න තියෙනවා මචං. ටික ගිහිල්ලාද කොහෙද බය අවසාන එකනේ බා. ඔය කොහෙද යන්නේ? මේ හදලා බලමු මේක අවසාන එකනේ බා. වරේ. වරේ කොහොමද ගන්නේ? අම්මේ නිලිලි මතයි ලබු ගෙඩි. ඔය තෝ මොකේ කරන්නේ පොතක් තියෙනවා. පුදුම හොදලානේ පුතා මේ తీරුණනේ පොතක් තමයි නේ එනවා මේක. මේක හදන්නේ නා ඕක වැඩක් නෑනේ මේක ෆස්ට් මැප් එක මචං. මේක 2 මැප්. මෙතනින් තියෙනවා. මේක 2 ඔය මැප්. සෙකන්ඩ් එක නේ. ඔය මෙතන තර්ඩ් එකද මේ? ඔය සෙකන්ඩ් මැප් එක. ඔය තර්ඩ් එක මේ මෙන්න මෙතනින් මචං මේ වැඩේ තියෙන්නේ. දැන් තර්ඩ් එක. මෙහෙම මේක මේ මෙතනින් කියනවා. මෙතන නේ පෙතරවන්. මේක හතරවෙනි මැප් එක. හිතන්නේ ඔය ඔව් එහෙම තමයි. දැන් අන්තිම ගණන් අන්තිම නෙමෙයි හතරවෙනි එක. මේක හතර. ඔව්. මේ හරි මේක හතර. හතර එන්න ඕනේ මෙන්න මෙතනට මචං. ආ මෙතන. මේ පහ. පහ මේ මෙතනින් මෙහෙම කළා දැම්මා. මෙහෙම එන්නේ නෑනේ බා. මෙන්න මෙතනින්. නැත්නම් මෙහෙම අන්න ඔහොම මචං මෙන්න මෙහෙම. හරි මචං. දැන් එහෙමනොත් අපිට යන්න තියෙන්නේ. අර එහෙම ගිහිල්ලා අර පැත්ත තමයි යන්න තියෙන්නේ. හරි මේ ටික උතු යමු. අයිනේ බලාවත්තන්. ඉඳා. ආහිතේ වැටුණා මෝඩයෝ මොඩයක් එකකින් ඉතින්. නැගිට හම්බා ඒ බනනීනි කීපාටිනි වරේ. පුතා. බෑග්
ඒක වහගන්න. යා. නැත් එක මුගේ. මෙහෙ තියෙන්නේ මාසා. ඉලා දෙන්නට ගෙලින් යන්න බෑ. අපරාධ එක්කන් ආවේ. ඔබ කාලෙත් අපරාධ. පොඩි. ඔතන බස්නේ. පුතේ හැටිනවා මෙන්න මෙතන තමයි තියෙන්නේ. පොඩ්ඩ අවුස් කරලා බලන්න. ඒකස්සේද මේකත් මොනවද නෑ මොන ලම්බක් වගේ. 3 2 1 මෙතන වෙන්න ඇති. අරලා බලමු. මේ තියෙන්නේ. මේ තියෙන්නේ බඩු. තියෙන්නේ බඩු. තියෙන්නේ බඩු. නියමයි. අපේ වෙබ් එක මොනවද තියෙන්නේ? මැනික් සම්බරේ. අහම් මොනවද තියෙන්නේ කියලා. මාස්ටර්. මොකක්ද අපේ මෙච්චර මේ උතල තියෙන්නේ? අහම් මොකද්ද කියලා? පොඩ්ඩයින්. අඹ ගෙඩියන්නේ යකෝ. තෝ මේ මෙච්චර වෙලා අපේ කාලා ගෙනද ගෙන අබ ගෙඩියක්ද? මම දන්නේ යකෝ මට කිව්වා මම ආවා. බලවත් එක්ක එන. තෝ නම් කාලා කන්‍යා. ඉවරයි.